හෙලෝ ගයිස් අද ඔයාලට කියලා දෙන්නේ මේ ඉන්ඩිකේටර් අපේ සෙටින් ටික කොහොමද කියලා කස්ටමයිස් කරගන්නේ සහ අලුත් අප්ඩේට් එක සහ මේක එන්ට්‍රි ගන්න විදිය මම ඔයාලට කියලා දෙනවා. හරිද? අපිට ඔයාලට මම ඉන්ඩිකේටර් දෙකක් දෙනවා. එකක් තමයි මේ CG overlay කියන එක. අනිත් එක තමයි මෙතන තියෙන ඔස්කිලේටර් එක. හරිද? මේ දෙකම යූස් කරන අපි එන්ට්‍රි එකක් ගන්නකොට. හරිද? ඒකත් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. අපි යූස් කරන දැන් මේක දාගත්තන් පස්සේ මේකෙන් කැනස්ටික් වල කලර් එක පෙන්වනවා. ඒකෙන් කැනස්ටික් එක වොලියුම් එක. හරිද? එතකොට ඔයාලා ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන් මෙහෙම. අපි බලමු මේකේ සෙටින් ටික. මුලින් කියන්නනේ මේකේ තියෙන දැනට තියෙන සෙටින් වලින් ඔයාලට OB levels ටික බලා ගන්න පුළුවන්. මාකට ස්ට්‍රච් එක අඳුර ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන මේ රෙසිස්ටන්ස් එක මේ රෙඩ් ලයින් එක නිල් ට්‍රේල් එක තියෙන මේක සපෝට් එකක්. හරිද? ඔයා මුලින්ම කරන්න මේකේ තියෙන සෙටින් ටික හදාගන්න. ඔයා එතෙන්ට යන්න. ඔයා සෙටින් පැනල් එකට ගිහිල්ලා මෙතන සිග්නල් ෆීල්ඩ් එක ඔයා නන් දැනට තියාගන්න. නැත්නම් ඔයා ෂෝට් කරනවා නම් ස්කැල්පින් නම් මෙතන ස්කැල්පින් මොඩ් එකේ දෙනවා. ස්විම් නම් ස්විම් දාගන්න පුළුවන්. හරිද? ඒකට මම දැනට මම normally කරන නිසා මේක නන් කියලා දාගන්න. ඒකට ඔයා මෙතනින් ගිහිල්ලා අනිවාර්යෙන් දාගන්න ස්මාර්ට් ට්‍රේල් එක, ට්‍රෙන්ඩ් කැචර් එක, ට්‍රෙන්ඩ් රේස් එක දාගන්න. නියර් ක්ලවුඩ් එකත් බලන්න පුළුවන් ඔයාලට ස්ට්‍රච් එක. හරිද? ඒතර ඔයාලා මේක පොඩ්ඩක් enable කරලා බලන්න මොනවද වෙන්නේ කියලා. දැනට මම කියන්නම් මේක අපිට අත්‍යවශ්‍ය කරන 3D කොහොමද කියලා හදාගන්න. හරිද? එතකොට ඔටෝ පයිලට් මොඩ් එකෙන් වෙන්නේ මේකේ ඔක්කොම ඇඩ්ජස්ට් කරනවා. හරිද? ඒක ඔයා ෂෝට් ටයිම් නම් එන්ට්‍රි ගන්නවා ෂෝට් දාගන්න, ලෝන් ටයිම් නම් ලෝන් දාගන්න. ලෝන් ටයිම් දැන් මම ස්කල්පින් ගහන ඉඳන් මම ගොඩක් යූස් කරන්නේ ෂෝට් ට්‍රේඩ්. හරිද? ඊට පස්සේ ඔයා දාගන්න මෙතන තියෙනත් enable trend tracker කියන එක. හරිද? එතකොට ওই ටික දාගෙන ඔයා ඊළඟට දාගන්න අයිතරයි. එතකොට ඒකේ සෙටින් ටික එච්චරයි. හරිද? ඊට පස්සේ අපි යමු මෙතෙන්ට. මේ දින අපි ඔස්කිලේටර් එක. හරිද? මේක යූස් කරන විදිය කිව්වොතින් මේ තියෙන්නේ මෙතන මේ මනි ෆ්ලෝ එක. මේ කියන්නේ මෙතන මේ බයස් ලගේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙලා තියෙනවා. හරිද? මේ පේන්නේ නිකන් නිල් පාට උරු වගේ. හරිද? එතකොට මෙතන පෙන්නන්නේ බයස් ලගේ ස්ට්‍රෙන්ත් එක. මෙතන පෙන්නන්නේ මේ ලෙවල් එකේ පෙන්නන්නේ බයස් එකේ වොලියුම් එක. හරිද? එතකොට මේ ලෙවල් එකේ පෙන්නන්නේ සෙලර්ස් ලගේ වොලියුම් එක. මේ තියෙන්නේ සෙලර්ස් එකේ මනි ෆ්ලෝ එක. හරිද? ඒ කියන්නේ සෙලර්ස් එකේ පවර් එක. හරි. එතකොට මෙතන පෙන්නනවා අපිට ඩයිවර්ජන් ටික බලා ගන්න පුළුවන්. මේ තියෙන ඩයිවර්ජන්. හරිද? එතකොට මේ ඩොට් ඔයා මුලින්ම මේකේ සෙටින් වලට කියලා මේ ඩොට් ටික ඔයාලගේ එන්න ඩිෆෝල්ට් එන්නේ මෙතන මේ අලු පාට ඔයා මේක රතු දාගන්න. එතකොට මේ තියෙන්නේ මාකට් එක හැරෙන දැන්. එතකොට ඔස්කිලේටර් එකේ සෙටින් ටික ඔච්චරයි. හරිද? එතකොට අපි බලමු දැන් මේකේ යටට දාලා මේකේ සෙටින් ටික මොනවද වෙන්නේ කියලා. හරිද? එතකොට මේ මැදින් යන එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ ලෙවල් එකෙන් මේ මෙතන යන මේක බලා ගන්න පුළුවන් මේ බයෝස් එක සෙලර්ස් එක වොලියුම් එක. හරිද? එතකොට අපිට ඒක සෑහෙන වැදගත් වෙනවා. අපි එන්ටර් වෙන්නේ ෂෝට් එකක්ද ලෝන් එකක්ද කියලා බලන්න. හරිද? එතකොට ඒක එකක්. ඊළඟට මේ කොටු කොටු යන්නේ මෙතන කතිර කතර වගේ තියෙන්නේ. මෙතනක් තියෙන මේ සෙලර්ස් එකේ බයෝස් එකේ වොලියුම් එක ඇඩ් කරලා. හරිද? එතකොට මේක කැල්කියුලේෂන් දෙයක් යන්නේ. එතකොට ඒකත් ඕන මෙතන මේ යන්නේ කැනස්ටික් එක රෙඩ් සහ ග්‍රීන්. එතකොට ඒකත් මේ සෙලර්ස් ලගේ මේ බයෝස් ලගේ පවර් එක තමයි ඉතින් පෙන්වන්නේ. හරිද? අපිට මේ තුනම වැදගත් වෙනවා අපිට එන්ට්‍රි එකක් කරනවා. ඊළඟ තමයි මේකේ මේ 1 2 3 4 කියලා පෙන්වන්නේ එන්ට්‍රි. ඒ කියන්නේ සිග්නල්. හරිද? ගොඩක් ස්ට්‍රෝන් සිග්නල් තමයි මේ තුන. එකට වඩා උඩින් යන සිග්නල් තමයි ගොඩක් ස්ට්‍රෝන්. හරිද? එතකොට ඒක මතක තියාගන්න. නැවත මම කියනවා අපිට මේක තමයි මේ මෙතන යන මේ ට්‍රේල් එක වගේ යන්නේ. මේකේ පෙන්වන්නේ බයස් එකේ වොලියුම් එක, බයස් එකේ සෙලර්ස් එකේ වොලියුම් එක. හරිද? ගොඩක් දුරට මෙන්න මේ ටේල් එක අපිට සපෝට් එකක් රෙසිස්ටන්ස් එකක් විතර වැඩ කරනවා. හරිද? එතකොට මේ කතර පෙන්වන්නේ සෙලර්ස් එකේ බයස් එකේ වොලියුම් එක. ඒ කියන්නේ ඒ වෙල්ලේ තියෙන වොලියුම් එක. මේකත් පෙන්වන්නේ අපිට මේ කැනස්ටික් වලින් යන්නේ මේ ග්‍රීන් රෙඩ් කියලා. ඒකත් අපිට ඒ වෙලේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරිද? එතකොට ඒ ටික තමයි. එතකොට අපි ට්‍රේඩ් එකක් ගන්නකොට මේ කන්ඩිෂන් ටික මුලින් බලන්න. අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එකක් ගන්නවා නම් මෙහෙම මාකට් එකේ ගිහලා මේ ලෙවල් එක ටච් වෙලා තමයි අපිට සෙල් එන්ට්‍රි එකක් දුන්නොත් ගන්න පුළුවන්. හරිද? එතකොට මම පෙන්නන්නම් දැන් මෙතන අපි එන්ට්‍රි ගන්න විදිය. හරිද? දැන් මේක 1 minute නේ. මේක 5 minute එහෙම දැම්මොත් ඉතින් ඔයාලට ලස්සන එන්ට්‍රි බලා ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙතන බලන්න. අනිවාර්යයෙන්ම මේ ටේල් එක ටච් වෙලා තමයි අපිට සිග්නල් එකක් එන්න ඕන. හරිද? දැන් මෙතන බලන්න මේ නිල් පාට ලයින් එක ටච් වෙලා මෙතන මේ අංකිලක් එක දීලා තියෙනවා. හරිද? ඒ කියන්නේ සිග්නල් එකක් මෙතන. ඊට පස්සේ බලන්න මෙතන කැනස්ටික් මෙතන මේකත් හරි ග්‍රීන් කැනස්ටික් ටිකේ කලර් එක චේන්ජ් වුණා. ඊට පස්සේ මෙතනින් ඔයාලට බයි ට්‍රේඩ් එක ගහ ගන්න පුළුවන් ලස්සනට.
ඔයාලට TP එක බුක් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ සෝන් වෙන්නේ නැත්නම් මේ OB level වලින් හරිද එතකොට බලන්න එතකොට අපි BIOS මෙතන බලනවා ඔයාලට දැන් පේනවා ඇති මේ entry එක ගන්නකොට මෙතන හරියද sellers ලා ඉඳලා මේ line එකේ පේනවනේ sellers ඉඳලා යාලගේ money flow එක තාම අඩු වේගෙන යන්නේ හරියද එතකොට මෙතනින් පස්සේ ඔයාලට මේ trade දැන් මෙතනින් ඔයා entry එකක් ගත්තා කියමු හරියද මේ entry වලට තවදුරටත් අල්ලන් ඉන්න පුළුවන් මේ BIOS එකේ strength එක මේ level එකට වෙනකම් මේ පේනවනේ එතකොට මෙහෙට වෙනකම් අල්ලන් ඉන්න පුළුවන් අපිට trade එකක් අල්ලන් ඉන්නත් මේක සෑහෙන වදගත් වෙනවා සහ exit වෙන විදිහට මම ඔයාලට කියන්නම් හරියද ගොඩක් දුර එතකොට මේ line එක වෙනකම් මේ trade එක අල්ලන් ඉන්න පුළුවන් මේ එතකොට මේ level එකෙත් පේනවනේ මෙතන මේ ලාවෙන් තිබිච්ච green line එක මෙතනින් ඇදී තද වෙලා දිනවා හරිද එතකොට අපිට trade එක ලස්සනට අල්ලන් ඉන්න පුළුවන් ඔන්න එතකොට guys මෙතන diversion එක create වෙනවාට පේනවනේ මේ diversion එක create වෙද්දිම ඔයාලට මෙතනින් exit එක ගන්න පුළුවන් එතකොට බලන්න market එක ලස්සන market එක down එක යනවා හරිද පේනවනේ කොයිම වෙලාවකත් ඔයාලා trade එකක් ගන්න එපා මෙන්න මෙතන line එකේ sellers එකේ මේ money flow එක ගොඩක් වැඩි වෙනවා හරිද ඒ කියන්නේ මෙන්න මේ වගේ ගොඩාක් තියෙනවා නම් මෙහෙම මෙතන මේ පේනවනේ දැන් බලන්න මෙතන ගත්තම මේ BIOS එකේ strength එක ගොඩක් වැඩි මේ line එකේ හරිද ඒ වගේ තැන්වලදී sell rate දුන්නට ඔයාලා ගන්න එපා මොකද එතන BIOS එකේ strength එක වැඩි හරිද ඒකට මේ වගේ චුට්ටක් තිබ්බට ඒක ප්‍රශ්නයක් නැහැ ඒ චුට්ටත් නිකන් ඇවිල්ලායි මේ යන movement එකක් තියෙන හරිද එතකොට එහෙමද අපි trade ගන්නෙ හරිද අපි බලමු මේකේ තව මේ සිග්නල් ටික අනිත් එක තමයි මේ candlestick වල දාදී මේ red වලින් පෙන්නන්නේ මේ sellers එක high volume candlestick හරිද ඒතර මේ green වලින් පෙන්නන්නේ buyers එක high volume candlestick ඔයා හිතන්නකෝ මේ දැන් මෙන්න මේ reversal sound එක මෙන්න මේ වගේ red මේ candlestick එකක් තිබ්බොත් මේකේ වැඩි create වෙලා මේ line එක වැදිලා ඔයා ආයි මෙතන ඉඳන් මෙතනයි sell trade දුන්නට අල්ලන්න යන්න එපා මොකද මාකට් එක ආයි buy වෙන movement එක වැඩි. එතන absorption එකක් වෙනවා. කියන්නේ ලොකුවට sellers sell කරලා නමුත් sell වෙන්නේ නැහැ උඩට යනවා. හරිද? එතකොට ඒක absorption එකක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ කියන stick එක මේ line එකේ ඉඳලා මේ හරියෙන් වල sell ගන්න යන්න එපා. හරිද? එතකොට ඒක ඊළඟ condition එක. හරිද? දැන් බලන්න අපිට දැන් මෙතන sell trade දුන්නට ගන්න බෑ. හරිද? පේනවනේ. මේ line එක green movement එක කියන්නේ. එතකොට අපි මේක පේනවනේ. හරි ඒ වුණාට බලන්න මෙතන sellers එක money flow එක සෑහෙන වැඩි ගියේ ඒනට ගන්න නැහැ අපි condition එක ගන්නෙ එතකොට මෙතන ගන්න බෑ buy movement එක හරිද පේනවනේ buy signal දුන්නට ගන්න බෑ මොකද මේ candlestick වල කලර් එක බලන්නකො තාම sellers එකේ මෙතන power එක තමයි මේ තාම යන්නේ හරිද ඔන්න එතකොට XRP එකේ බලන්න මෙතන හරිද මට ගොඩක් පැහැදිලි කරන්න ඕනේ මෙන්න මෙතන level එක. හරිද? එතකොට මම කියන විදිහට මේ tail එකේ වැදිලා බලන්නකෝ. මාකට් එක ඇවිල්ලා දිනවා පල්ලෙහාට. හරිද? tail එකේ වැදිලා. එතකොට මෙතන මෙයා sell signal එකක් දීලා දෙනවා. හරිද? දැන් ඔයා නිකමටවත් මෙතන condition ටික මේ ටිකින් දුවා ගත්ත එකම trade එකක්. හරිද? නමුත් ඔයා මෙතනින් අයින් වෙන්න ඕනේ මෙතන diversion එකක් create කරලා දෙනවා. හරිද? මේ diversion එක set කරගෙන මාකට් එක විදින එක විදිනවා. හරිද? බලන්න මෙතන diversion එක ලස්සනට වැඩ කරලා දිනවා පම්ප් වෙලා දිනවා මෙතන diversion එක වැඩ කරලා දිනවා ලස්සනට පම්ප් වෙලා දිනවා එතකොට guys එහෙම ඒ වගේ තැන් වල වාට ලස්සනට මාකට් එකෙන් අයින් වෙන්න පුළුවන් හරිද එතනින් පස්සේ බලන්න ලස්සන බයස් එක ස්ට්‍රෙන්ත් එක තමයි මෙයා අරන් යන්නේ ඒතර මෙයා ඔයා ට්‍රේඩ් එක මොකක් කරේ කරන් තිබ්බොත් මෙතන diversion එකක් වගේ ක්‍රියේට්ලා තිබ්බොත් ඔයාගේ ට්‍රේඩ් එක අනිවාර්යෙන්ම අයින් වෙන්න ඕන හරිද එතකොට දැන්ට මම මේ ගන්න විදිය බේසික්ලි කියලා දුන්නේ අපි බලමු දැන් මේ මොමන්ට් එක ආයි නැවත මාකට් එක මෙන්න වගේ OB level එකක් ටච් කරලා බයර්ස් ලාගේ ස්ටෑන්ඩ් එක තිබ්බොත් ඔයාලා ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් සාමාන්‍ය මේ ටේල් එකට නිකන් බලන් ඉන්න එපා. එතකොට මේ ඔක්කොම මේ මෙතන වොලියුම් එකත් බයි. මෙතන ටේල් එකත් ලස්සනට කියලා දෙනවා. හරිද? එතකොට මේ බයර්ස් ලාගේ ස්ටෑන්ඩ් එකත් වැඩි. මේ පේනනේ බයර්ස් එකේ ස්ටෑන්ඩ් එකදී මේ බයර්ස් එකේ වොලියුම් එකත් වැඩි. හරිද? එතකොට ඔයාට බය නැතුව මේ මූවමන්ට් එක ඔයාලා ලස්සනට කැච් කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ OB එකක් දාලා දැන් මෙතන OB එක ටච් වුණා ඉතින් ගත්ත ට්‍රේඩ් එක හරිද ෂෝට් ලස්සනට ස්කල්පින් මරන්න පුළුවන් හරිද මෙතන ගත්තොත් දැන් මෙතනින් ලස්සන මේ OB එක ටච් වෙලා යන්නේ හරිද ඒතකොට ඒ වගේ ලෙවල් වලින් වල දාගන්න මොකද මේ මූවමන්ට් එක මාර කන්ෆර්ම් හරිද කන්ෆර්ම් වෙන රීසන් එක තමයි මෙතන බලන්න මෙයා බයස් එක වොලියුම් එක මෙතන මේ බයස් එක මනි ෆ්ලෝ එක තනි කර සුපිරි බයස්ලා ගෙනල්ලා දෙන්නේ හරිද
එතකොට එක්සිට් එක අර මං කිව්වා වගේ මේ ලයින් එකෙන් ඩයිවර්ජන් එක දුන්නොත් අයින් වෙන්න හරිද. එතකොට ඕක තමයි මේකේ ට්‍රේඩ් ගන්න පුළුවන් සුපිරි කන්ෆර්මේෂන් හරිද. ඒ මන් දැන් ස්කැල්පින් වෙන්නේ හරිද. ලයිව් එකෙත් මාකට් එක විදිනවා. එතකොට ඒ ට්‍රේඩ් දෙකම ලස්සනට වැඩ කරලා දෙනවා හරිද. සෙල්ලත් එහෙමයි. බලමුකෝ අපි එතකොට අනිවාර්යෙන් හැබැයි මේක කන්ඩිෂන් එක තමයි මේ ටේල් එකත් මේ බයි මූවමන්ට් එකේ තියෙනවා. මොකද එතකොට තමයි අපි බයි අල්ලන්නේ. ටේල් එක බයි මූවමන්ට් එකේ තිබ්බට තියෙනකොට මේක ටච් වෙන්න ඕනේ. අර මේ වගේ OB ලෙවල් එකක් ඇතුලේ මෙතන කන්ඩිෂන් ටික බලලා තව ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. හරිද? ඔයාලා මේක බ්ලැක් ටෙස්ට් කරලා බලන්න මේ මාකට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට ඒක එහෙම. අපි දැන් මේ සිග්නල් දාලා ඉබ ෂෝට් ටයිම් නේ හරිද? අපි දැන් යමු guys 15 මිනිත් වලට වගේ ගිහිල්ලා හරිද? අපි යන් setting වලින් දාගමු. මෙතන අපි field එක sorry මෙතන field එකම දාලා තිබුණේ. මෙතන අපි දාමු swing. හරිද? එතකොට බලමු මෙයා දෙන සිග්නල් මොනවද කියලා. තාම අප්ඩේටින්. මේක ගොඩක් ස්විම් ට්‍රේඩ් වලට ලස්සනට ගහ ගන්න පුළුවන්. ස්කැල්පිනුත් එමය කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකම ලස්සනට මාකට් එකේ කැච් කර ගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න දැන් අප්ඩේට් වුණා. හරිද? එතකොට එයා දැන් 15 මිනිත් එකේ අපි ඉන්නේ. තාම එයා මොකද සිග්නල් එකක් දීලා නැහැ. මේ ලයින් එකෙන් වල බලා ගන්න පුළුවන්. හරිද? 15 මිනිත් එකේ ඉන්නේ. කන්ඩිෂන් තාම මොකුත් නැහැ මේ ලයින් එකේ. හරිද? හැබැයි මේක ස්කල්පි මෝඩ් එක දැම්මම ලස්සනට අල්ලන්න පුළුවන් ඈ. රේට්. දැන් මේ වගේ තැන් වලින් ගත්තා නම් කොහොමද රේට් එක මේ? 5 මිනිත් වගේ යන් අපි XRP එකේ. හරිද? ඔස්කිලේටර් එකනොත් සෑහෙන මැච් එකක් ගන්න පුළුවන්. බයස් එක වොලියුම් එක ක්‍රියේට් වෙලා තමයි එකෙන් අපිට අයිඩෙන්ටිෆයි වෙන්නේ. හරිද? අපි අනිත් එක තමයි නියෝ ක්ලවුඩ් එක කියන්නේ මේක. ක්ලවුඩ් එකනොත් ඔයාලට එන්ට්‍රි ගන්න පුළුවන්. මේ ක්ලවුඩ් එකත් ගොඩක් දුරට සපෝට් කරන රෙසිස්ටන්ස් එකක් වැඩ කරනවා. හරිද? මම මේ ස්කැල්පින් මොඩ් එක දාපු ගමන් මෙයා ඔටෝම ජෙනරේට් කර ගන්නවා ඒ ක්ලවුඩ් එක. හරිද? ඒ මොඩ් එක දාපු ගමන් මෙයාට ඕන විදිහට තමයි ඇඩ්ජස්ට් කරගන්නේ. හරිද? එතනින් ඔයාලට ඇඩ් කර ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතන නියෝ ක්ලවුඩ් එක අපි දාලා නැහැ. නමුත් මෙතන මම අර මෙතන දැම්මනේ එයාප්ලේන් එක sorry එයා පයිලට් ඔටෝ පයිලට් සෙන්සිටිව් එක අපි දාගමු sorry ලෝන් ටයිම් වලට. හරිද? එතකොට එයා ඔටෝ ඇඩ්ජස්ට් කර ගන්නවා ඒක. අපිට ඉන්ට්‍රෙස්ට් වෙන්නේ නැත්තේ ඒකයි. ස්කල්පි මොඩ් එකේ තිබිලා තියෙන්නේ. හරිද? එතකොට තාම නෑ මේ ලයින් එකෙත් අපිට ඉන්ට්‍රි බලන්න. හරිද? මේ බලන්න. එතකොට අපි දැන් ස්වීට් මම කිව්වාට ලෝන් ටයිම්. හරිද? ලෝන් ටයිම් තමයි මෙයා සිග්නල් දෙන්නේ. අපි දැන් ස්කැල්පින් මොඩ් එක නෙමෙයි තියෙන්නේ. මම ඔයාලට කිව්වා මෙතනින් sorry මෙතනින් ස්වින් රේට් ෆීල්ඩ් එක තමයි අපි දාන්න තියෙන්නේ. හරිද? ප්‍රීසෙට් එක ස්වින් රේට් ෆීල්ඩ් එක. එතකොට ඔටෝ පයිලට් කියන්නේ මේකේ AI වගේ සිස්ටම් එකක් කියන්නේ. ඊට පස්සේ එයා ඔටෝ තමයි ඒකට මේකෙත් අපි දැන් ලෝන් ටයිම් දාලා තියෙන්නේ. හරිද? එතකොට මෙයා එතකොට ඇඩ්ජස්ට් කර ගන්නවා මේකේ ලෝන් ටයිම් සිග්නල් තමයි මෙයා දෙන්නේ. හරිද? දැන් බලන්න මේ එක තැනකවත් ෆේල් සිග්නල් එකක් මෙයා දීලා නැහැ. හරිද? බලා ගන්න ලෝන් ටයිම් එකේ තියෙන මේකේ chance එක. හරිද? එතකොට බලන්න මෙයා එක මෙතන සිග්නල් එකක් දීලා තියෙනවා XRP එකේ. හරිද? සෙල් එකක්. හරිද? එතකොට කන්ඩිෂන් ටික බලන්න මෙතන ක්ලවුඩ් මොඩ් එකට ලස්සනට ඔක්කොම කැච් කරගෙන තමයි යන් දීලා තින්නේ. එතකොට මෙතනින් ගත්තනම් ඒ අපි ස්කැල්ප් මොඩ් එක sorry ස්විම් ට්‍රේඩ් මොඩ් එක කීයක්ද කියලා ගේන් එක. හරිද? ඔයාලට මං කියලා දෙන මේක එක්සිට් වෙන්න පුළුවන් මේ බාර් එකෙන් බලලා. හරිද? තාම මේක රෙඩ් නෑ. හරිද? sorry මේ ග්‍රීන් නෑ. තාම ඩවුන් මූවමන්ට් එකේ කියලා දෙන. හරිද? එතකොට අපිට ස්විම් ට්‍රේඩ් කැච් කරගන්න පුළුවන් ලස්සනට. එතකොට බලන්න 100ට කීයක්ද කියලා. SL එක මෙතනින්. හරිද? SL එක මෙතන මම වඩ කියලා දෙන SL දාගන්න විදිය. හරිද? SL එක පැත්ත පලාත එන්න. හරිද? 100ට 13ක්. හරිද? sorry RR එක බලා ගන්න පුළුවන් 13ක්. හරිද? එතකොට
ඕක විතර නෙවෙයි අපි බලමු දැන් බිට්කොයින් එකේ මොකද වෙලා තියෙන්නේ කියලා ස්විම් ට්‍රේඩ් මොඩ් එකේ හරිද? තාම ලෝඩින් බලා ගන්න පුළුවන්. බිට්කොයින් එකේ බලමු යා කියලා තියෙනවද කියලා අපිට ෂෝට් එකේ ඒ ලයින් එකේ මුකුත් නෑ සිග්නල් නෑ තාම. එතනක් දීලා නෑ. එතනක් දීලා නෑ. ඒක දැන් මෙතන සිග්නල් එක අනිවාර්යෙන් 15 මිනිත් හරි 30 මිනිත් හරි සෙට් කරනවා. හරිද? එයා දෙන සිග්නල් එකයි සුපිරියටම දෙනවා. හරිද? දැන් අපි ස්විම් මොඩ් එකට දාලා හරි කන්ෆර්මේෂන් එකක් આવොත් තමයි දෙන්නේ. අන්න බලන්න. හරිද? දැන් මෙතන එයා සෙල් එකක් දීලා දෙනවා. හරිද? ෂෝට් එකක් අපිට දීලා දෙනවා. හරිද? එතකොට ක්ලවුඩ් මොඩ් එක ක්ලවුඩ් එක කියන්නේ මේක. හරිද? ක්ලවුඩ් එක කියන්නේ මේක. ඒ කියන්නේ ක්ලවුඩ් එකෙන් කියන්නේ එතන ට්‍රෙන්ඩ් එක තමයි මෙයා අයිඩෙන්ටිෆයි කරගන්න. හරිද? මෙයා මෙතන ෂෝට් එක දීලා තියෙනවා. හැබැයි අපිට ෂෝට් එක ගන්න බෑ තාම ක්ලවුඩ් එක බලන්නකො මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ක්ලවුඩ් එක ලස්සන්ට තාම බයි සෝන් එකේ තමයි තියෙන්නේ ක්ලවුඩ් එක. හරිද? ක්ලවුඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ ක්ලවුඩ් එක තමයි මේ චේන්ජ් වෙන්නේ. හරිද? එතකොට ඔයාලට මෙහෙම සිග්නල් එකක් දුන්න ගාම ඔයාලට බලන් ඉන්න පුළුවන් අනිවාර්යෙන්ම ඊළඟ මූවමන්ට් එක මාකට් එක සෙල් වෙන්න තමයි හදන්නේ. හරිද? එතකොට බලන්න ලස්සන්ට මාකට් එක ඩ්‍රොප් වෙලා දින මෙතනින්. හරිද? එතකොට ඒක. එතකොට බලන්න ක්ලවුඩ් එක මෙයා මෙතන සිග්නල් එකක් දෙනවා බලා ගන්න පුළුවන්. මෙතන. හරිද? එතකොට ඒ සිග්නල් එක අපිට ගන්න පුළුවන්. ඔක්කොම කන්ඩිෂන් ටික තියෙනවනේ මෙතන. වාන පම්ප් එක. හරිද? බිට්කොයින් එකේ. හරිද? එතකොට ගයිස් මෙහෙම තමයි මේක අපි ට්‍රේඩ් ගන්න. ස්කැල්පින් නම් ස්කැල්පින් ස්විම් ට්‍රේඩ් නම් ස්විම් ට්‍රේඩ්. හරිද? දැන් මෙතන බලන්නකෝ. මෙතන සෙල් එක. මං කිව්වනේ. දැන් බලන්න මෙතන මෙයා ෂෝට් එක දීලා. හැබැයි ෂෝට් එකලා අපි ගන්න නැහැ. මොකද අපි තාම ක්ලවුඩ් මොඩ් එක පේනවනේ. මෙතනින් චේන්ජ් වුණ ගාම ට්‍රේඩ් එක ගන්න පුළුවන් ලස්සන බිට්කොයින් එකේ ඩ්‍රොප් එකක් ඈ. හරිද? එතකොට ගයිස් මේකේ වගේ මාර ෆිල්ටර් ගොඩක් තියෙනවා. ඔයාලට උනත් මේ චේන්ජ් කරලා ගන්න පුළුවන්. හරිද? මම ඔයාලට ඕනම් තව ස්කැල්පින් ගාද්දි තව පෙන්නන්නම් ඔයාලට එක්සැම්පල් අරගෙන. ඔයාලට ඒතකොට සෙටින් වලින් ඔයාලට තේරෙනවනේ. හරිද? එතකොට අපි තාම ලෝඩින් බලන්න. හරිද? මෙතන වෙලා තියෙන එක. දැන් මෙතන අපි ෂෝට් එකෙන් මෙතනින් අයින් වෙනවා. මොකද මේ ඩයිවර්ෂන් එකක් මේ. ඩයිවර්ජන් එක සෙට් වෙන ගාම මාකට් එක මේ පේනනේ මාකට් එක යනවා ඈ. හරිද? එතකොට දැන් මෙතන අපිට රේට් එක ගන්න පුළුවන්. මේ පේනවනේ අපේ ලයින් එක ටච් කරලා තියෙනවා. එතකොට අපේ කන්ඩිෂන් ඔක්කොම ටික හරි. මෙතන බලන්නකෝ. බයර්ස් එක මේ ලයින් එකේ ස්ට්‍රෙන්ත් එකක් නැහැ. මනි ෆ්ලෝ එකක් නැහැ මේ. චූටි එකක් තියෙන්නේ. හරිද? චූටි එකක් තියෙන. එතකොට ඒක ගන්න පුළුවන් ඩයිවර්ජන් මොකුත් නැහැ. බය නැතුව ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. හරිද? අපිට එක්සිට් එක ගන්න පුළුවන් මෙතන මේ ඩයිවර්ජන් එක ක්‍රියේට් වෙද්දි. හරිද? ඔහොම තමයි ගයිස් මේකේ අපි ට්‍රේඩ් ගන්න. එතකොට මම ඔයාලට තව අප්ඩේට් ටිකක් ගේන්නම් ගයිස්. හරිද? හරි ගයිස් එහෙනම් ජය වේවා. දැන් ලයිව් එකේ බලමු අපි මොකද වෙලා තියෙන්නේ පොඩ්ඩක් ඔක්කොටම කලින්. අපි ක්ලවුඩ් එක පොඩ්ඩක් ඕෆ් කරගමු. ක්ලවුඩ් එක ඕෆ් කරන්න බෑ. මෙතන ස්විම් ට්‍රේඩ් අපි මෙතන දාලා තිබ්බේ මොඩ් එක අයින් කරගන්න ඕන දැන්. ලෝන් ටයිම් එක දාලා තිබ්බේ. අපි මේක ඕෆ් කරගමු. හරිද? එතකොට ඕෆ් කරාම ආයෙ මට පොඩ්ඩක් රීටේස්මන්ට් එකක් දුන්නොත් මේ ලයින් එකේ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් අපිට. මොකද සෙලර්ස්ලා ආයිවරයි බයර්ස්ලාගේ ස්ට්‍රෙන්ත් එක තමයි එන්න හදන්නේ. මේ පේනවනේ. එතකොට එහෙම තමයි ගයිස් මේකෙන් අපි ට්‍රේඩ් ගන්න. හරිද? එහෙනම් ඉතින් ජය වේවා. ඔයා කලින් වීඩියෝ එකක් බලන්න. ඒකෙත් තියෙන ඔසිලේටර් එක හරියට යූස් කරන විදිය.